සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් නැති කියලා හිතනවා. ඉතින් හරිම ආදරෙන් පිළිගන්නවා අදත් Beauty with මාෂි මගේ YouTube channel එකට. ඔන්න ඉතින් ස්වාභාවික දේවල් වලින් ලස්සන වෙන්න ආස ඔයාට මම අදත් ගෙනාව ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් රස්නේ කාලෙට අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අපේ සම අවුවට පිච්චෙන එක. පාසල් යන නංගිල මල්ලිලටත් මේක ලොකු ගැටලුවක්. ස්පෝර්ට්ස් මීට් කාලෙට එයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි එයාලගේ හැම අවුවට පිච්චෙන එක. ඉතින් අවුවට පිච්චුණු සම සතියක් වගේ පුංචි කාලයකින් ආයෙමත් සුදු කරගන්න විදිය අද මම ඔයාලට කියලා දෙනවා. හැමෝම ආසයිනේ ලස්සනට ඉන්න. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. වීඩියෝ එකට යන්න කලින් ඔයාට හරිම ආදරෙන් මතක් කරනවා ඔයා තාමත් මගේ වීඩියෝස් බලන්නේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නෙමෙයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට මං වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ඒ බව නොටිෆිකේෂන් එකකින් දැනගන්න පුළුවන්. එහෙනම් ඉතින් අද වීඩියෝ එකට යමු. මුලින්ම අපිට මේ වගේ පිරිසිදු භාජනයක් ඕන කරනවා. මම දැන් ඒකට පොල් ගාගතිපු පොල් මේස හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරගත්තා. ඊළඟට මම ඒකට සීනි මේස හැඳි එකක ප්‍රමාණයක් එකතු කරගන්නවා. දැන් දෙහි බෑවක යුෂ එකතු කරගන්නවා. ඉතින් ඔයාට හරිම පහසු වෙනවා වගේ කුස්සියට ගියාට පස්සේ මේ අමුද්‍රව්‍ය තුන හොයාගන්න පුළුවන්. ඉතින් කිසිම වියදමක් නැතුව ගෙදර තියෙන දේවල් වලින්ම අපිට අපේ පිලිස්සුණු සම, පිච්චුණු සම යථා තත්වයට පත් කරගන්න පුළුවන් නම් ඒක කොච්චර හොඳයිද? ඉතින් දැන් අපිට තියෙන්නේ මේ අමුද්‍රව්‍ය තුන හොඳට මික්ස් කරගන්න එක. ඉතින් මේ පොල් සීනි වගේම මේ දෙහි වලට පුළුවන් ඔයාව සුදු කරන්න කෙමිකල් මොනවත්ම නැතුව දෙහි කියන්නේ ස්වාභාවික බ්ලීචින් එකක්. ඉතින් මේ දෙහිත් මේකට මික්ස් කරගත්තම තව ටිකක් ඉක්මනටම ඔයාට ඔයාගේ මුහුණ සුදු කරගන්න අවස්ථාව තියෙනවා. දැන් මං හදන්නේ මේක ඇප්ලයි කරගන්න. වෙනදට නම් මම ඕනම පැක් එකක් දානකොට මූණ කලින් හොඳට පිරිසිදු කරගෙන එනවනේ. දැනටත් මම මූණ පිරිසිදු කරලා තියෙන්නේ. දැන් මම කරන්නේ මේ මද රස්නේ වතුර එකක් අරගෙන පුළුන් කෑල්ලකින් පොඩ්ඩක් මගේ මූණ හොඳට මේ විදියට තෙත මාත්තු කරගන්න එක. අනිවාර්යෙන්ම ඔයත් මේ විදියට කරන්න. ඔන්න ඔය විදියට පුළුන් කෑල්ලක් නැත්තම් චූටි රෙදි කෑල්ලක් හරි අරගෙන ඔයාගේ මූණ මේ වගේ මද රස්නේ ගොඩක් පිච්චෙන රස්නෙන් ගන්න එපා. එතකොට ඔයාගේ මූණට ඒක හොඳ නෑ. ඒ නිසා මද රස්නේ වතුර චුට්ටක් අරගෙන මේ විදියට මූණ පුරාම තෙත මාත්තු කරගන්න. දැන් මම පැක් එක ඇප්ලයි කරගන්න තමයි හදන්නේ. මේක ටිකක් කුඩු ස්වභාවයක් ගන්නවනේ. නිසා බිම හැලෙන්න පුළුවන්. හරි පරිස්සමෙන් ඉතින් ගා ගන්න. ඔන්න ඔය විදිහට අපේ මූණ පුරාම ඇප්ලයි කරගන්න තමයි තියෙන්නේ. ස්ක්‍රබ් කරන ගමන්ම ඇප්ලයි කරගන්න ළමයි. හරි පහසුයි. මොකද සීනි පොල් කියන දෙකත් එක්ක දෙහි මික්ස් වුනහම මේක අපිට ඇප්ලයි කරන්නත් හරි පහසුයි. නැත්තම් පොල් කියන්නේ කුඩු වගේ තියෙන දෙයක්නේ. ඉතින් ඕක හරි ලේසියෙන් අපිට අපේ මූණට ඇප්ලයි කරගන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න මේ වගේ පැක් එකක් ඇප්ලයි කරද්දී ඔයා මේ අලුත් ඇඳුම් අඳින්න එපා. මොකද ඇඳුම් වලට මේව හැලුනට පස්සේ මේ ඇඳුම් අපිරිසිදු වෙනවනේ. නිසා අලුත් ඇඳුම් ගන්න බලන්න එපා.
ඒකත් මතක් කරනවා. දැන් ඉතින් තියෙන්නේ මේ පැක් එක මේ විදියට දාලා ඊට පස්සේ අපිට විනාඩි 20ක් වගේ කාලයක් හරිම සොෆ්ට් විදියට ගොඩාක් රෆ් කරන්න එපා, ගොඩක් තද කරන්න එපා මූණට. හරිම සොෆ්ට්, හරිම සියුම් විදියට මූණ ස්ක්‍රබ් කරන එක. ගොඩක් දුරට අපේ හැම හිරු එළියට නිරාවරණය වුණාම පිච්චෙනවා. ඉතින් මෙහෙම පිච්චුනාම සමේ පැහැ අඳුරු වෙනවා. ඒ වගේම පිම්පල්ස් එන්න ගන්නවා, පිග්මන්ටේෂන් එන්න ගන්නවා. ඉතින් අපේ මූණ කළු වුණාම ඉක්මනින්ම ආයෙමත් පැහැපත් කරගන්න පුළුවන් පැක් එකක් තමයි මේ. පුංචි කටුවක් අපේ කකුලේ ඇනුනත් අපේ අම්මලා අපිට කියනවනේ සීනි පොළොයි බඳින්න කියලා. ඉතින් උදේ වෙද්දී අනිවාර්යෙන්ම කටුව එළියට එනවා. අන්න ඒ වගේ අපේ මූණේ තියෙන කුණු දූවිලි එක්ක මූණට ලොකු රස්නෙකුත් එකතු වුණාම පිම්පල්ස්, පිග්මන්ටේෂන් තත්ත්ව ටක් ගාලා ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි කරන්න ඕනේ මේ කුණු දූවිලි ටික අපේ මූණෙන් අයින් කරන එක. එතකොට අපිට මේ පිම්පල්ස්, පිග්මන්ටේෂන් තත්ත්ව නැති කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේක සතියක් try කරලා බලන්නකෝ. ඔයාගේ මූණ ස්වාභාවිකව ක්ලියර් කරගන්න ඔයාට පුළුවන්. හැමදාම රැට නිදාගන්න කලින් කරනව නම් ගොඩාක් හොඳයි. හැබැයි ඔයාට පහසු වෙලාවක කරන්න. මම අනිවාර්යෙන්ම රැට කරන්නම කියලා ඔයාට කියන්නේ නැහැ. දැන් නම් වීඩියෝ එක ගොඩක් දිග නිසා මම පොඩ්ඩක් ඉක්මනට වීඩියෝ එක මේ ටිකේ යවුවා. නැත්තම් ඔයාලටත් එපා වෙනවනේ වීඩියෝ එක බලන්න. ඔන්න ඔය විදියට ඉතින් මම විනාඩි 20ක කාලයක් හොඳට මගේ මූණ ස්ක්‍රබ් කරගත්තා. අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ මේ පැක් එක අයින් කරාට පස්සේ අපි අපේ මූණට කිසිම ක්‍රීම් එකක් ඇප්ලයි කරන්නේ නැහැ. ඔන්න ඔය විදියට ඉතින් අනිවාර්යෙන්ම කම්මැලි වෙන්නේ නැතුව ඔයත් විනාඩි 20 ඒ විදියටම අරගෙන හොඳට මූණ ස්ක්‍රබ් කරගන්න. මේකෙන් ඉතින් ස්ක්‍රබ් එක විතරක් නෙවෙයි මූණේ රුධිර ගමනාගමනය වැඩි වෙලා මේ මසාජ් එකක් වගේනේ ඉතින් වෙන්නේ. ඒකෙන් අපේ මූණේ රුධිර ගමනාගමනය වැඩි වෙලා අපේ මූණ තව තවත් පැහැපත් වෙන්න මේ ස්ක්‍රබ් එක ගොඩක් උදව් වෙනවා. දැන් ඔන්න මම පැක් එක අයින් කරගෙන තමයි ඉන්නේ. මම පැක් එක අයින් කරේත් සාමාන්‍ය ඇල් ජලයෙන් නම් නෙවෙයි. අනිවාර්යෙන්ම ඔයා මද රස්නේ උණු වතුරෙන්ම මේ පැක් එක අයින් කරන්න ඕනේ මූණෙන්. ඊට පස්සේ මම මේ විදියට ඔයා මේ තෙත මාත්තු කරගන්න මූණටම ඔයා චූටි ටවල් එකක් මේ වගේ තියාගන්න. පැක් දැම්මට පස්සේ මූණටම වෙනම පොඩි ටවල් එකක් තියාගත්තම මේ වැඩ කරන්න හරි පහසුයි. ඉතින් මම වෙනද නම් ඔයාට කියනවනේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න. අද නම් මම මොනවත්ම කරන්න කියන්නේ නැහැ. ඔන්න ඔය විදියට මූණ හොඳට පිහිදගෙන මොනවත්ම ක්‍රීම් ගාන්න නැතුව ඉන්න තමයි තියෙන්නේ. මට නම් වෙනසක් දැනෙනවා මගේ මූණේ අර තිබිච්ච පිච්චිච්ච ගතිය. ඒ ටික ගිහි අඳුරු බව නැති වෙලා මූණ පැහැපත් බවක් ඇති වුණා. ඉතින් ඔයා try කරලා බලන්න අනිවාර්යෙන්ම මේ පැක් එක දාලා මට හොඳයිද කියලා කමෙන්ට් කරන්න. ඔයාලගේ කමෙන්ට් බලන්න මම ආසාවෙන් ඉන්නවා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් එනකම් ගිහින් එන්නම්.